3, 2, 1. Ladies and gentlemen, are you ready? අපෝ මොකද්ද බං ඒ කරපු ගල් මුසල වැඩි? සෝරිවා. අදෝ මම පට්ටේ ඉනයක් දැක්කවා. එකම බෑ නිකන්. මං ගමේ අවුරුදු උත්සවේ මැරතන් එක දුවලා ලෙකුණාවා. ඒකෝර මගේ අර කසින මට උම්මයක් දුන්නාවා. සි. දැන් උඹ මාව කසුඩි කියලා හිතාගෙන උඹ මට කිස් කරේ. හරි බං ඊනෙන්නේ. ඔය තමයි රාම් වෙනවා ඩූම් වෙනවා. ඒක නෙමෙයි බං. දැන් උඹ දැක්කගේ අවුරුදු උත්සවේක හීනේ යන්නේ බං. ඔව් ඉතින්. අපි බං මොකද කියන්නේ? අපේ කොල්ල සෙට් එක ඔක්කොම එකතු කරගෙන අපි දාමුකෝ බං අවුරුදු උත්සවය. අඩෝ ඕනේ බං. කාලෙකින් අවුරුද්දක් තිබෙන්නේ නැහැ නේ. ඒක තමයි මාත් කියන්නේ. දැන් ඉස්සරහට අප්‍රේල් තේරෙනවද බං? අපි තියමු අවුරුදු උත්සවය. ඒතකොට මට තරග වෙන්න දෙනවා කසුනින් උම්මයක් ගන්න පුළුවන්. අසුනිකේ බ්ලබ්බන් නෙමෙයි බං. මම කියන්නේ අපේ කොල්ල සෙට් එක එකතු කරන් තියමු කියලා එක. එහෙනම් අපි කට් එකතු කරන් යන්නේ කරන්න. හරි දැන් කොහොම කලින් කියා මොනවද කියන අවුරුදු උත්සව කියලා? අවුරුද්ද යකෝ මේ ගමේ අවුරුදු උත්සවයේ කවුද? මේ මං යකෝ. තරගට කියහන් කරන. ඇයි යකෝ මුට්ටි කනා බිනීමේ තරඟය? මුට්ටි කා? කනා මුට්ටි නෙමෙයිද? මේ කනා මුට්ටි බින්දේ ඉස්සර කාලේ බං. මේ අලුත් ට්‍රෙන්ඩ් එක බං. මුට්ටි කනා කියන්නේ බං. එක කෙදුම දෙන්නෙන් දාලා ලනු එකට ගහලා ඉල්ලනවා ගහේ. හරිද බං? එක කැල්ල ඉස්සල්ලාම උට මුට්ටියෙන් ඔලුවට ගහන එක තමයි යකෝ. හරි තව ඇයි බං කුරුතල් කුමාරයා තීරීමේ තරඟේ කුරුතල් කුමාරයා අවුරුදු කුමාරයා මේද යකෝ අවුරුදු කුමාරයා කරේ ඉස්සරනේ කුරුතල් කුමාරයා කියලා කියන්නේ බං TikTok එකේ followers 10000ට වැඩියෙන් හරිද Facebook එකේ සුදු අමිල 20ක් විතර රන් කරන මේ ළඟදී ජම්බු ගහින් වැටිච්ච කුළුඳුරු කොල්ලෙක් තමයි අපි හොයන්නේ පළ වටවැලයක් උඹවා දන්නේ අපි සිරිමාලයා කියනෝයි කපිලයිය කියනෝ යහම් උන් දෙන්නනේ වදන්නේ යන්න වරේ යන්න සද්දාලා ප්ලෑන් එක ගහමුත් අප්පටයිද මොකද්ද කපිලයා ගෙදර නෑනේ බං ඇයි බං ඌ අවුරුදු කුමාරයාට ඉහිනේ මොකේද කි රූපවාහිනිය අඩෝ සිතාට දැන් දන්නේ නෑ බං උඹ SMS කරාද නෑ බං මන් දන්නේ යකෝ SMS කරන්නවත් දන්නේ නැහැ එහෙනම් අහගන්න මේ කට්ටියත් එක්ක මම කියන්නේ යකෝ RUK හිස්තරක් M11 කියලා 77 හැකිතාක් SMS කරන්න අපි හුරතල් කුමාරයාට මේ බෝලේ අවුරුදු කුමාරයා අරගෙන යන්න නේ ඒක නෙමෙයි පාර්ශ්වෙනිකට කලින් හැකිතාක් SMS කරන්න යන්න අරින් ආයි ගියාට සිරිමල් අයියේ සිරිමල් ගෙදර නෑ දැන් මෙන්න ගන්න නැද්ද නෑ වාඩි වෙලා ඉන්නකෝ යමන් වාඩි වෙලා ඉන්න මොකක්ද බං මේ තාම යන්නේ බං ඔව් බං ඌ මොන මකුලද ගිහිල්ලාද මන් දන්නේ දැන් අපි පැය ගානක් තිස්සේ මෙතන ඉඳන් මං අර වෙනවා කො ආ අම්බෝ වැඩි යන්න ගන්න මේ පැය ගානක්
මිනිස්සු මෙතන ඉන්න හම්බෙන්නේ නැහැ. මේ අපේ මාව අල්ලගෙන උඹ දැනගනි යකෝ මා අපි මේක උත්තර වෙලා මෙතනලා ඇවිල්ලා. හරි චෝදන්න බෑ. හරි. එතන. කොහෙද ගියේ? මේ උදේ පාන්දර දෝනි කතා කරා බං අද අපේල් පළින් ඉඳ කොහෙද යන්නේ කියලා මාකට යනකොට තෙල් ඉවරුණානේ. ඇයි අද දෝනි කියන්නේ? අනේ මේමයි මූත් අහගන්න එපා. ඒකනේ උඹලා මොකද මේ පැත්තේ අද? අපි ගැහුවා වන් සුපිරි ප්ලෑන් එක. හරිද? වරෙන් ගන්න අපි යන්නේ කතා කරගෙන. ඉඳගෙන කතා කරලා වරෙන් ගන්න. A few moments later. වරෙන් ඉඳගනි. මල්ලි වතුරයක් අරන් එන්න. බොහොම ස්තුතියි. ඉඳගනි මුක්කෝ. අතිගා ගියා. ඉතින් දැන් උඹලා ආපු කාර්යය කියහන්කෝ. මෙහෙමයි බං අප්පා. හරිද බං? අපි හිතන් ඉන්නේ මේ පාර අප්‍රේල් එකට අවුරුදු 20. හරිද? දැන් අපි එහෙම වැඩි දැනුමක් නැහැනේ අපිට ඕක ගැන. අපි ආවේ ඔයාගෙන් පොඩි කරුණ ටිකක් දැනගන්න. මම කියලා දෙන්නම් උඹලට ඔවා. ඔවා අපි පොඩි කාලේ ඉඳන් කරපු වැඩනේ බං. ඔය කොඹ ගිහින් පොතකුයි පෑන් කරා වරේ. ඔවා බං උඹට ප්ලෑන් කරලා ගන්න. දැන් කොක්ක පොතක් කරන්. ඒකේ මං කියන ඒවා ටික ලියාගන්න කොහෙන. ඉතින් කොහොමද? ඉස්සෙල්ලාම ලියාගනින් පොල් තෙල් පහන දැල්ලීම. ඊට පස්සේ ආරාධිතම් තම්. ඊට පස්සේ තමයි ජන ක්‍රීඩා ටික දැන් පටන් ගන්නවා. හරිද? මොනවද තරකට කියන්නේ? අපි යන්න ඕනේ මුට්ටි කනා ගැහිම. ඔව්. උරුතල් කුමාරයා තේරීම. අයි විකටයක් දුන් තරංගේ. ඒක ගොඩක් වැදගත් තරංගයක්. ගම හරහා දිවි. ඒක තමයි උදේම කරන්න ඕනේ තරංගේ. අන්තිමේටම අවුරුදු කුමාරයා තෝරනවා. හරිද? ඊක මේනේ බං. අපිට ඕනම වැඩේ අමතකුණානේ. ඒ මොකක්ද? ඔය මොනා කරන්නත් බං අපිට සල්ලි එපැයි. අපි ගමේ සල්ලි එකතු කරන්න ඕනේ. ඒක ලියාගනින් අන්තිමේට. මේක අපි පස්සේ කරමු. ඊට කලින් අපි ගුණයව හම්බ වෙන්න ඕනේ. ගුණයවත් හම්බෙලා ගුණයත් එක්කත් කතා කරන් අපි යන් ගෙවල් ගන්න සල්ලි එකතු කරා. මේකේ මතක් වුණේ මට පොඩි සීන් එකකුත් කියන්න තියෙනවා. මොකද්ද? ඒක අපි යන්න. හරි හරි යන්න. මේ ඔබලා පුරුදු වෙන්න ඕනේ වැඩ. ඕ වරේ මම මේ පිටිපස්සේ ඉන්නේ. පාටම වැඩද? මට සිරිමු වැඩනේ යකෝ. මේ අපි මේ ආයේ වැඩක් ගැන කතා කරන්නේ. ඕ අමාරුයි බං. මේ තේට්ටු ගතියක් තියෙනවා මේ අවුවත් එක්ක කරන්න බෑ බං මේ. මේ වෙන්නේ නැද්ද මේ? සෑහෙන අවුව. ඉතින් මේ මොකද උඹලා මේ පැත්තේ? අපි මේ අවුරුදු සැකන් දෙන්නේ. නෑ මේ අපි අවුරුදු 20ක් කරන්නේ. ඒක නම් හොඳ අදහස බං. ඉතින් කොහොමද ප්ලෑන් කරේ වැඩි? ඉස්සෙල්ලා ඉතින් මේ ජන කීටක් කතා ආපහු දෙන්න බහලා ආරද තමුතු කීප දෙනෙක්වත් කතා කරලා තියෙනවා. මම තාරාල් දමුත්තා. අයියාත් කියන්න පුළුවන්. උඹලා හොඳ තැනක තමයි බං ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් කතා කරන්නේ. මේ පොඩි පොඩි දේවල් ආදර්ශයක් වෙනවා. අපි යන්නානි ඉතින් ඉතින්වත් තමයි මේ එන කරන්නේ. අනිවාර්යෙන් කරමු. එහෙනම් ගිහිල්ලා වරෙලා. එලා තව චුට්ටක් අපි තියෙනවා යා ගුණයා. බයි ඈ. අද නෑ. බයි. ඉතින් මට ඔබ කියන්න දෙයක් තියෙනවා. කරුණු කියන්න. මොකද්ද මං සීන් එක? මම දැක්කම ඔබලා නම් කෝල් එකේ බස් රෝඩ් එකේ. සිරාවට මේ අපේ නංගි? අඩෝ මේ බලු කතා කියන්නේ මම නම් සුවර් නෑ බං. ඇත්ත බං ඔබ බෝන හොයලා බලහන්කෝ බෝන. අඩෝ. මම විශ්වාස කරන්න බෑ බං. ඇත්ත බං මම දැක්ක ඇස්තේ. කොහොමද බං? ඔබ ෆෝන් එකේ තියෙනවද? ඔව්. අපි ඔයමු මම දන්නවා ක්‍රමයක් හොයාගන්න. දීපන් ගමු කෝල් එකක් කොහොමද?
කවුද මේ කෝල් කරන්නේ? හෙලෝ. හෙලෝ මේ කොහෙද ඉන්නේ බබා ඔයා? සුදු මහත්තයා. නෑ මම මේ යාළුවෙක්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. උඹට සුදු මහත්තයෙකුත් ඉන්නවද? මම තෝගේ අයියා කතා කරන්නේ. තෝ වරෙන් කොහෙද ගෙදර? අනේ අයියාද? අද ගෙදර ගිහිල්ලා ඉවරයි මං. අද මං කිව්වනේ මං කිව්වේ මං දැක්ක කියලා අස්සෝට ඉන්නවා. උනාට වෙන්න බෑ මං උඹ. ඒකට වැරදින්නේ නැති බං. එහෙමත් ඇයි මේ උඹලා තව සිම් එකක් තියෙනව නේද? ඔව් ඉතින්. ඉදපන්. දැන් බලපන්. අයියෝ අද නම් මං ගෙදර ගිහිල්ලා ඉවරයි. ආයෙත් අඳුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් නේ. ආයෙත් අපේ බූරු අයියක් දන්නේ. හෙලෝ. බබා ඔයා කොහෙද ඉන්නේ? හෙලෝ. මොන බබාද? මට ඇති බබෙක් නෑ. මං කවුද කියලා අහන්නේ? මං වගේ සුදු මහත්තයා කතා කරන්නේ. අනේ සොරි සුදු මහත්තයා මං හිතුවේ මේ අපේ ආයාර බූරු අයියා කතා කරනවා ඇති කියලා. ඇත්තද? උඹේ අයියම තමයි මේ ආත් කතා කරේ. ඉදපන්කො තෝ වරෙන් අද ගෙදර. අයියන්ද කතා කරන්නේ? ඔබ කිව්වා හරි බං. මුංගා මේකේ අනිවාර්යෙන් කොල්ලෙක් ඉන්නවා. ඉන්න ඕනේ මේකට කන පැලෙන්න දෙයක්. මං අද ගෙදර ගිහිල්ලා ඉවරයි.